හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට මේක බිස්නස් එකේ වැඩක් නෙවෙයි ඊට පිටින් අපි කරන වැඩක් අපි දෙන්නම්. අපි ගිය අවුරුද්දේ තමයි පටන් ගත්තේ මේක බබාලා හම්බෙන්න අම්මලාට හොස්පිටල් ලිස්ට් එක දෙනවා කියලා. මේ පාර අපි හිතුවා පොළොන්නරුවට යනවා කියලා. ගිය පාර ගිය හබරෙනට ගිය පාර දුන්නේ 10 දෙනෙක්ට අපි මෙදා පාර 15 දෙනෙක් දාගෙන තියෙනවා. ඉතින් ඒකේ වැඩ ටික අපිට ගිය පාර අපි හදිස්සියෙන්නේ බඩු ටික ගත්තේ. ඉතින් මේ පාර අපි හිතුවා අපි ළඟ රෙදි තියෙන එකේ මේ නැප්කින් ටික අපිව හදාගෙන අපිම මහලා ඒ ටික ගෙනියනවා කියලා. ගොඩක් සතුටුයි මේකේ අවසානයේ දැක්කේ මාත් ඒකට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ ටික මහලා බඩු ටික අරගෙන එයාලා ගැත්තට ගිහින් දෙත්ති දැනෙන සතුට එයාලටත් ලොකු බරක් නිදහසේ කියලා මම හිතනවා. මොකද ලොකු මුදලක් යනවනේ මේ බඩු ලිස්ට් එක ගන්න. ඒක තේරුනේ අපිටත් අපේ චූටියගේ බඩු ලිස්ට් එක අපිට ගද්දී ලොකු වියදමක් යනවා. ඉතින් ඒක හරියාලට සහනයක් වෙනවා නම් ඒක අපිට ලොකු සතුටක් නේ. ඉතින් බලමු කොහොමද ඒක වෙන්නේ. අපි හැම අවුරුද්දම අප්‍රේල් වල මේ දේ කරනවා කියලා හිතුවට අප්‍රේල් මාසෙ කියන්නේ අපි දෙන්නම ගොඩාක් බිසි මාසයක්. ඉතින් හැමදාම මේ වැඩේ වෙද්දී කට ළඟට ඇවිල්ලා තමයි හැමදේම ලෑස්ති කරගන්නේ. ඉතින් මෙදා පාර නම් දවස් 3-4කට කලින් අපිට මේ වැඩේට කාලය යොදවන්න අවස්ථාව හම්බුණා. ඉතින් ඒක නිසා අපි හිතුවා ලොකු වියදමක් යනවනේ නැප්කින් වලට. ඉතින් ඒ රෙදි තියෙන නිසා අපිම මහ ගන්නවා කියලා. එතනදී අපි නැප්කින්ස් 134ක් මට මතක හැටි විදිහට ඉතුරු මදිපාඩු ටික අපි ගත්තා. මේ ටික මෙහෙම කපලා වටේට මෝලොක් එක කරලා තමයි අපි එයාලට මේ නැප්කින් ටික ගිහිල්ලා දුන්නේ. මේ නැප්කින් කියන එක නම් කොච්චර තිබ්බත් අරලියකින් තමයි අපි බඩු ටික ගත්තේ. මිනුවම් ගොඩ ඔයාලා දන්නවා ඇති. එතනින් ගත්තේ මේ බේසන් සෙට් එකයි. ඊට පස්සේ අපිට නැපීස් ටික මදිපාඩු ටික ගත්තා. ඊට පස්සේ චූටි ගවුන් ටික ගත්තා. පුළුම් බෝල, නැපි පින් එක, ඒ වගේ කිහිපයක් අපි මෙතනින් ගත්තා 13ට. ඊට පස්සේ අවුරුද්දට ගෙදර ගිහිල්ලා ආයේ එන ගමනේ තමයි එදත් රෑ වුණා. එදා තමයි ඉතුරු බඩු ටික අපි කලෙක්ට් කරගත්තේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අපි දෙන්නට වඩා මේ චූටියට හරි මහන්සි රෑ වෙනකම් අපිත් එක්ක මේ වැඩවලට ආවා, ඇහැරිලා හිටියා. චුට්ටක්වත් නිදාගත්තේ නැහැ. ඉතින් ඒ වුණාට අපිට කරදර කරෙත් නැහැ. අපේ වැඩ ටික කරගන්න අපිට ගොඩාක් උදව් වුණා. මේ බඩු ටික තමයි අපි 14 රෑ ඔන්න දැන් 15 උදේ අපි ගමන යන පිටත් වුණා. කොච්චර ගත්තත් අපි 15 උදේත් බඩු කිහිපයක් ගන්න අරලියකට ගියා. ඉතින් මදි පාඩු ටිකත් අරගෙන දැන් තමයි මේ ගමන යන්න පිටත් වෙන්නේ. ඒත් එක්කම ඔයාලට කියන්න ඕනි මම මේ දේ අපි මේ කරපු දේ වීඩියෝ එකක් කරලා හරි ෆොටෝස් ටිකක් ගහලා හරි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. අද කාලේ Facebook එකට ගියත් YouTube එකට ගියත් ගොඩාක්ම තියෙන්නේ මනස විකෘති වෙන එහෙමත් නැත්නම් වැරදිපත් දේවල්. ඔයාලා හැමෝම දන්නවා ඇති නිවුස් එකක් බලන්න ගත්තත් පත්තරයක් කියවන්න ගත්තත් ඒ වලින් 80ක් 89ක්ම තියෙන්නේ ගහගත්ත ඒවා මරාගත්ත ඒවා කාව හරි කාට හරි වෙඩි තියපු ඒවා පිහියෙන් යන ඔය වගේ දේවල්. ඉතින් ඒ අතරින් අපිට පුළුවන් නම් අපි කරන හොඳ දෙයක් තවත් කෙනෙක්ට දෙන දානයක් මේවා සමාජගත කරන්න ඒකෙන් කිහිප දෙනෙක් හරි ඒ ආදර්ශය අරගෙන ඉදිරියට මේ වගේ යහපත් දේවල් කරයි කියලා හිතලා තමයි අපි මේ වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. දෙන්න හම්බ වෙන්න කලින් වෙන වෙනම ඉද්දි ඒ කියන්නේ යාළු වෙන්න කලින් ඉඳලම මම හිතපු දෙයක් තමයි පුළුවන් විදිහට නැති බැරි කෙනෙක්ට දේවල් දෙන්න ඕනි කියලා. ඒ දවස්වල මට මෙච්චර දුර ගමන් යන්න බැරි නිසා මගේ කස්ටමර්ස්ලාගේ උදව්වෙන් එයාලගේ දුෂ්කර පැතිවල ඇඩ්‍රස් අරගෙන මම ආරණ්‍ය සේනාසන වල ඉන්න හන්සේලාට දාන යවලා තියෙනවා. දැන් හයියට තව කෙනෙක් ඉන්න නිසා ඒවා අපිට කිහිල්ලම දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක මගේ වාසනාව වෙන්න ඇති කියලා. මේ ඉන්නේ අද අපිට නතර වෙන්න තියෙන තැනට. මට පොඩි විස්තරයක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ. කිසිම අයිඩියා එකක් නැතුව මේ ගමන ගැන දාපු වෙලාවේ අපිට උදව් කරන්න කතා කරා ෆැක්ටරි අවුට් බයි විහංග පේජ් එකේ අක්කා. කිව්වට හරියන්නේ අක්කලා දෙන්නම. ඉතින් එයාලා පොළොන්නරුවේ ඉන්නවා කිව්වා. ඒ වගේම අපිට එයාලගේ ගෙදර නතර වෙන්න පහසුකම් දෙන්න පුළුවන් කිව්වා. ඒ වගේම මිඩ්වයිෆ් කෙනෙක්ව කතා කරලා අපිට මේ කරන්න සුදුසු කිහිප දෙනෙක්ව කතා කරලා දෙන්නම් කියලාත් අපිට කිව්වා. ඒක නිසා අපිට ගොඩාක් මේ වැඩේ ලේසි වුණා. ඉතින් thank you අක්කේ ඔයාලා දෙන්නට. හදිස්සි වුණත් අපි මේ plan කරගත්ත වැඩේ අපි දෙන්නට කරගන්න ගොඩාක් උදව් වුණාට. මේ යන්නේ අක්කගේ ගෙදරට ගේ හොයාගෙන යනවා කෝල් එකේ. මෙතන හරි ලස්සන view එකක් තියෙන නිසා අපි නතර කරලා බැලුවා. ලොකු බුදු පිළිමයක් තියෙනවා. හරිම ලස්සනයි. ඊට බැහැගෙන යන වෙලාවේ. ඊට පස්සේ අපි අක්කලා ගෙදරට ගිහිල්ලා බඩු ටික තියලා චූරියට චුට්ටක් කවාගෙන අපි ආයේ මෙතෙන්ට ආවා. මෙතන හරිම ලස්සනයි වැවක් වගේ
තියෙනවා. අපි එතන චූටි වෙලාවක් ඉඳලා චුට්ටක් එහෙට මෙහෙට ගිහිල්ලා අපි තව වැඩකට ගියා. ඒ තමයි අපි හොස්පිටල් ලිස්ට් එකට අමතරව වියලි ආහාර දෙනවා කියලා හිතාගෙන හිටියේ. අපි ගිය සැරේත් ඒ විදිහටම කරා. ඉතින් ඒක නිසා මේ පාරත් වියලි ආහාර ටික ගන්න ගියා. එතනම තිබුණු ෆුඩ් සිටි එකට. එතනින් ඒ ටිකත් අරගෙන අපි කෙලින්ම ගෙදරට ගියා. ගිහිල්ලා මහන්සි නොබලා ඒ ටික පැක් කරා මුළු රෑම. ඔන්න අද තමයි දවස. මේ අපි දැන් ලෑස්ති වෙන්න යන්නේ. සේරම පැක් කරලා ඉවර කරා ඊයේ. දැන් අපි ලෑස්ති වෙලා එතනට යනවා. යාලා කට්ටිය ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. අපි බලමු ඒ වැඩ කොටස කොහොමද කරන්නේ කියලා. එහෙනම් එතන හම්බුමු. හරි දැන් අපි එතෙන්ටලා යන්න ලෑස්තිලා තියෙන්නේ. චූටියවත් ඉක්මනට ලෑස්ති කරගෙන අපි විහංගක්කත් එක්ක එතෙන්ට යන්නයි මේ හදන්නේ. ඉතින් මේ යන අතරමඟ චූටි කතා ටිකක් අපි කියව ගියා. ඉතින් චූටියගේ කච ඉවසගෙන හිටියා අපි කොහොම හරි. මේ වගේ වීඩියෝස් කරලා දාන එකේ ලොකු වටිනාකමකුත් තියෙනවා. එයා ලොකු වුණාට පස්සේ මේව දැක්කම එයාට සතුටුයි. මේ වගේ දේවල් චූටි කාලේ ඉඳන් පුහුණු එක ගැන අපි මෙතෙන්ට යති කවුරුත්ම ඇවිල්ලා හිටියේ නැහැ කියලා තමයි අපි හිතුවේ. කවුරුත්ම එළියේ හිටියේ නැහැ වුණාට ඇතුළට යද්දී ලස්සන මව්ගුණ ගී දාලා හැමෝම ඇවිල්ලා පුටුවල වාඩි වෙලා හරි ලස්සනට පිළිවෙලට මේ වැඩේ සංවිධානය කරලා තිබුණා අපි හිතුවේවත් නැති විදිහට. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දට මන්දනේ හම්බුනේ නේද? ඔයාලා වෙනුවෙන් මේ අවස්ථාවකදී මේ සමුල්ලාදී හරියටම කවුද කියලා හරියයි දන්නවා. වාශිත් දන්නවනේ ඉන්නේ. හරි ඒ සියලු දෙනාම ඔබ ඉතින් මේ ආපු හැම අම්මා කෙනෙක්ටම එයාලගේ චූටි බබා මේ ලෝකෙට ගෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය හැමදේම ලැබෙන්න ඕන කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔයගලන්ට ස්තුතිවන්ත වෙනවා අපේ මේ වැඩසටහනට ඔයගොල්ලෝ සහභාගී වුණාට. ඉතින් මේ වැඩේදී මේ මෙතන වීඩියෝ එකේ ඉන්න මිඩ්වයිෆ් මිස්ලා දෙන්න වගේම විහංගක්කත් අනිත් වසඹේ ඉන්න මිඩ්වයිෆ් මිසුත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. හැමෝගෙම සහයෝගය ලැබුණ නිසා තමයි අපිට මේක ලස්සනට සාර්ථකව කරගන්න හම්බුනේ. ඉතින් අපි මේ වැඩේ ඉවර කරලා චූටි රවුමක් දැම්මා ගෙදර යන ගමන්. ඉතින් විහංගකලා ගෙදරට ගිහිල්ලා පහු එයාලගේ අම්මටයි එයාටයි සමුදීලා අපි ආයෙ පිටත් වුණා නුවරඑළිය යන්න. ලස්සන ට්‍රිප් එකක් ප්ලෑන් කරලා තිබුණා. මොකද අපිට අවුරුද්දේ මේ වගේ කාලයක තමයි කොහේ හරි එළියට යනවා නම් යන්න පුළුවන්කම ලැබෙන්නේ අපේ බිස්නස් වැඩත් එක්ක. අපි මුළු අවුරුද්දම බිසි වෙලා ඉන්න නිසා. ඉතින් බලන්නකෝ ලස්සන ගමනක් මේක. මට කවදාවත් ජීවිතේ අමතක වෙන්නේ නැති ගමනක්. ඒ වගේම මතක් කරන්න සතුටු හිතෙන ඇස්වලට කඳුළු වෙන ගමනක්. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ අපිට පුළුවන් කාලේ තව කෙනෙක්ට උදව්වක් කරන්න. ඒක අපේ ජීවිත කාලෙට මතක හිටින දෙයක් වේවි. ඒ වගේම ඒ කෙනාටත් ඒක ජීවිත කාලෙම මතක හිටින දෙයක් වගේම ලොකු සැනසීමක් සැහැල්ලුවක් එයාලගේ ජීවිතවලටත් ලැබෙනවා. මෙතනින් එහාට බලන්නකෝ අපේ ලස්සන දවස් දෙක තුන කොයි විදිහටද ගෙවුනේ කියලා. ඉතින් ගිහින් එන්නම් මේ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගිහින් එන්න ළමයි පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න. පොළොන්නරුවෙන් ගිරිතලේ පාරේ ඇවිල්ලා නාවුල්ලට ගිහිල්ලා අපි නුවර යන්න තමයි හිතන් හිටියේ නුවරඑළිය යන්න. එතකොට මගදී අපිට හන්දියක් හම්බුණා. එක පැත්තක් හසලක මහියංගනේ පැත්තට අනිත් පැත්ත නාවුල. එතකොට අපි එතරම් තීරණය කරා අපි නුවරඑළිය නෙමෙයි යන්නේ. අපි යන්නේ බදුළු බණ්ඩාරයට කියලා. මහියංගනේ හසලක පාරේ මොරකාකන්ද ජලාශය හැපැත්තෙන් අපි දැක්කා. බදුල්ලට තමයි අපි යන්නේ මොනවද දන්න ඊළඟ ස්ටෙප් එක අපි දන්නේ අපිට හිතන දේ අපි කරනවා. මයි පෙට්‍රල් එකකින් මයිකා නේ වාගේ කාර් මගේ පෙට්‍රල්